Big news. Expect the news. මේ මාදලෙන් යැපෙන්නේ මේ අය විතරක් නෙමෙයි. ගොඩක් අය කරෝල ගන්න අය, මාළු ගන්න අය, සේවිස් දාලා සේවිස් කරන අය හැමෝම යැපෙන්නේ මේකෙන්. ඒ නිසා මේක අනිවාර්යෙන් අපිට ඕන මේ විංජි ක්‍රමේ. ඒක නැතුව අල්ලන්න දැන් කුඹලා කිලෝ එකක් ඊයේ 1600යි කොළඹ මාකට් එකේ. ඒ විංජි දාලා ඇද්දොත් මේ මිලට යන්නේ නැහනේ. අඩුවට යන්නේ. ජනතාවට අඩුවට මාළු වේලක් ගන්න බෑ මේක නිසා. ඒක නිසා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලන්නේ මේක අනිවාර්යෙන් ක්‍රියාත්මක කරලා දෙන්න කියලා. ජීවර ජනතාව මේ රටට ප්‍රෝටීන් සපයන්න, පෝෂණය සපයන්න, ආහාර සපයන්න මේ කටයුතු කරන්න. ඒ අයගේ පවුල් නඩත්තු වෙනවා විතරක් නෙමෙයි මේ රටේ 2.20 ලක්ෂයක් වෙච්ච ජනතාවගේ පවුල් නඩත්තු වෙනවා. එතකොට මීගමු ආසනයේ ජීවත් වෙන මීගමු ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට මම දන්නවා මේ අපේ අහිංසක දීවර ජනතාව විශේෂයෙන්ම මාදල් දීවර ජනතාව ඒ වගේම මහ බෝට්ටු ඩා බෝට්ටු පන් ඒ වගේම කලපු රස්සාව කරන මේ සියලු දෙනා අපේ රටේ ජනතාව හැටියට කොයිතරම් මහන්සි වෙනවද කියලා. ඒ කිසිදු දීවරයේ කිසිම ආකාරයේ මුහුදට හානියක් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕන. අපේ දීවර ජනතාවට වෙලා තියෙන මේ අසාධාරණ පිළිබඳව අපි දිගින් දිගටම පාර්ලිමේන්තුව පිටත් කතා කරා. විශේෂයෙන්ම මට මතකයි මේ අවස්ථාවේ මම මතක් කරන්න ඕන අපේ මාදල් සංගමයේ හිටපු සභාපතිතුමා අපේ මේ ලෙස්ටර් නෝනිස් පියතුමා. උන්වහන්සේත් ලොකු කැපවීමක් කළා. හැබැයි මේ වර්තමාන ආණ්ඩුවේ තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ හරි උද්දච්චයි. ඒගොල්ලෝ මිනිස්සු කියන දේ අහන්නේ නැහැ. ඒගොල්ලෝ තේරුම් ගන්නේ නැහැ ජනතා ඡන්දෙන් තමයි ඒගොල්ලෝ පත්වලා ඉන්නේ කියලා. මේ ආණ්ඩුව කරලා තියෙන මේ ක්‍රියාදාමෙත් එක්ක දීවර ජනතාවට මාදල් හිමියන්ට මාදල් කර්මාන්ත නියැලෙන පුද්ගලයන්ට අද තමන්ගේ පවුල නඩත්තු කරගන්න විදියක් නැහැ. හරි. අද මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙච්ච හානිය වන්දි ටික දෙන්න කටයුතු කරලා නැහැ. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙච්ච හානිය තුල දීවර මත්ස්‍යයන් ඇතුළු මේ සමස්ත කලාපයම විනාශ වුණා. ඒකට තාම නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. හැබැයි මේ අහිංසක දීවරයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න හදනවා. ඒක වැරදි නීතියක් ක්‍රියාත්මක කරන්න හදනවා. Big news. Expect the news.